යාළුවනේ ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ දුමාල්ක YouTube channel එකට. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ Google Gmail account එකක් හරිම ලේසියෙන් create කරගන්න හැටි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලා ඉස්සෙල්ලාම ඔයාලගේ Google app එක open කරගන්න ඕනේ. මම Chrome එක පාවිච්චි කරන හින්දා Chrome එක මම open කරගන්නවා. හරි මේ මෙහෙම ඕපන් වුණා. දැන් මම ඉස්සෙල්ලාම මේකේ අපේ ප්‍රොෆයිල් ෆොටෝ එක ගාවට, ඒ කියන්නේ ප්‍රොෆයිල් එක ගාව ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන පෙන්නනවා add account කියලා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් වාගේ ඊමේල් එකක් තියෙනවා නම් ඒක ඇඩ් කරන්න පුළුවන්. ඒකින්ද මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ අලුත්ම account එකක් හදාගන්න හැටි. ඒකින්ද මෙතන create account කියන එක ඔබන්න. ඊට පස්සේ එයා අහනවා මෙතනින් for my personal use, for my child, for work of my business කියලා. ඒකෙන් අපි තෝරන්න ඕනේ for my personal use කියලා. ඊට පස්සේ ආගේ first name එක දෙන්න. ඊට පස්සේ ආගේ last name එක දෙන්න. ඊට පස්සේ next කියලා බටන් එක දෙන්න. ඊට පස්සේ ආගේ birthday ගන්නවා. ආගේ birthday එක දෙන්න. ඔයාගේ ඊට පස්සේ grade එක දෙන්න ඕනේ. female ද male ද කියලා. female නම් female දාන්න, male නම් male දාන්න. මම male හින්දා male දානවා. ඊට පස්සේ next බටන් එක දෙන්න. ඊට පස්සේ එයාම හදාගත්ත Google account ටිකක් අපිට පෙන්වනවා Gmail. දුම්දු දම්සර 65@gmail.com දම්සර දුම්දු 453@gmail.com කියලා. ඔයාලට මේ කැමති එකක් දීලා next දෙන්න පුළුවන්. මට මේක චුට්ටක් අවුල් වගේ. ඒකින්ද මම create your own Gmail address කියලා දෙනවා. ඊට පස්සේ මම Gmail එකක් මටම ඒකේ මගේ කැමැත්තට මම හදාගන්නවා. ඊට පස්සේ මම දෙනවා හතර. මෙහෙම මට හොඳයි. ඒකෙන්ද මම මෙතන next දෙනවා. ඊට පස්සේ password එකක් දෙන්න අහනවා. ඔයාලගේ strong password එක මෙතනට දාන්න ඕනේ. ඒ කියන්නේ capital, simple, මේ number, symbol ඔක්කොම mix වෙච්ච password එක මෙතනට දාන්න. ඔව් මම දැන් මෙතන password එකක් දානවා. හරි ඒක ඊට පස්සේ confirm කරන්න ඕනේ. confirm කරන්න තේ password එකම ආයෙ එතනම ගහන්න. ඊට පස්සේ next කියන බටන් එක දෙන්න. ඊට පස්සේ recovery email එකක් දෙන්න අහනවා. ඔයාලට මෙතන skip කරන්නත් පුළුවන්, නැත්නම් අර දෙන්නත් පුළුවන්. මම ඉතින් email එකක් දෙනවා දැන් මෙතනට. හරි. ඊට පස්සේ මෙතන next බටන් එක දෙන්න. පස්සේ අපි අපේ Gmail එක create වුණා. ඊට පස්සේ මෙතන next දෙන්න. ඊට පස්සේ මේ form එකට I agree කියලා බටන් එක ඔබන්න. අපේ Gmail account එකෙන් log වෙච්ච Google එක අපිට දැන් interface එකේ පෙන්නනවා. මෙන්න මෙහෙමයි අපි හරියටම Google account එකක් හදාගන්නේ. එහෙනම් මේ වීඩියෝ එක මම හිතනවා ඔයාලට තේරුණා කියලා. ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් වලින් මට එවන්න. මම හැම එකටම reply කරනවා. එහෙනම් අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. හැමෝටම සුබ දවසක්. bye.